වත්සියපත් අනුරාධා නිල්මිණි. ලොකු සර්, මූණු පොතත් වැළපේ ඉර හඳ මැද්දේ හූණු පැටික්කිය දැන් නැත සුවනින්දේ. ඇත්තමයි ලොකු සර්, දැනෙන්නේ දැන් තමයි නිදහසක්. 3ට 4ට ඉරා ගුලි කරපු පොඩි හිතට නැගෙන්නේ දැන් තමයි මදහසක්. තිබුණා ඉස්සර මටත් ලොකු සර් පොඩි කුරුළු කූඩුවක්. 3 දෙනා පොර බදා තුරුළු උණු හරි මිහිරි උණුහුමක්. උඩු හුලං නෙමේ, ඇල් පවනකට හෙලවිලා කූඩුවේ මහ කඳන් කැට මුගුරු වැදෙනකොට රෑ මැද්දේ ඇඬුවේ අපි ඇඳේ අයිනක ඉඳන්. ඉස්කෝලේ ඇරෙනකොට හවස පන්තිය ළඟට අම්මලා එන්නේ සෙනෙහස අරන්. අපේ අම්මා උනත් හිටියානම් ආදරෙන් ඒ නේද චූටි දූයන් කියන්නේ. තවරලා මොනර පිල් වත පුරා මොනර රැජිනට ඇඳන් රැඟුවාට ලොකු සර් මං කුඩයි. කියෙව්වේ ජීවිතේ මුල ඉඳන්. එදා සිද්ධිය වෙන්න ඉස්සරත් වැටිලා ඇති කඳුළු කැට ඉස්කෝලේ සිමෙන්තියේ ඇති තරම්. ඒත් මං ගැන කතා අහහා පොඩි කරන්න එපා ලොකු සර් මල් පොට්ටු. සුවඳ මල් ඉන්නේ දුක හිර කරන්න. තුට්ටුවට හෙට්ටු කළ කෙට්ටු පොඩි පොට්ටු තව ගස් මුදුන් වල රහස් බර දරන් පොත් මල්ල පුරාවට උස් පැතුම් පුරෝගෙන හෙටත් එයි පාර කොයිදයි අහන්න. ඉස්කෝලේටම හිටිය නරක ළමයා මමයි. අනේ හොඳ ලොකු සර් ඒ වුණත් හෙට නංගි ආපුහම නග්ගවා වේදිකාවේ මැදට අහන්න එපා මං ගැන මොකුත්. පොඩි කාමරේ අල්මාරියේ තට්ටුවක සාරි තියෙනවා. තව මහ ගොඩක්.